Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලව එක්කන් යන්නේ preschool එකේ සම්පූර්ණ දවසක් ඇතුළත. Let's get started. අම්මලගේ අතින් අල්ලගෙන පන්තියට ආපු ගමන් බෑග් එක පැත්තකට දාලා සෙල්ලම් කරන්න දුවන හැටි පේනව නේද? අපේ දවස පටන් ගන්නේ බුදුන් ඇඳලා. පුංචි කාලේ ඉඳන්ම බුදුදහමට ගරු කරන වගේම හැම වැඩක්ම බුදුන් ඇඳලා පටන් ගන්න එක එයාලගේ ජීවිතයට පුරුදු කරන එක ගොඩක් වැදගත්. Shoulders, eyes, nose, mouth. දැන් අපි ඉගෙන ගන්නේ parts of the body. මං කියන කොටස් මේ පැටවු ලස්සනට පෙන්නනවා. ඔයාලට පේනව නේද? සමහරු මාරු කරලා අල්ලනවා. ඒ වුණාට එයාලගේ අහිංසක වරදීම් හරිම sweet. Knees. Good. Toes. Very good. And finger. අපි කරන්නේ homework check කරලා පොත් මාරු කරන එක. හැබැයි පොත් මාරු කරනට වඩා මෙතන වෙන්නේ ඕපදූප මාරු කරන එක. මේ වෙලාවට තමයි ඔක්කොම රහස් ටිකයි ඕපදූප ටිකයි මාත් එක්ක කියන්නේ. මාත් ඉතින් පොත් මාරු කරන ගමන් ඒ ඔක්කොම ටික අහගෙන තමයි ඉන්නේ. Today is our art day. මම බෝඩ් එකේ ඇඳේ බිත්තරයකින් එළියට එන පුංචි කුකුළු පැටියෙක්. බලමුකෝ අපේ පුංචි කලාකරුවෝ ටික මේක කොහොමද කරන්න කියලා. මෙන්න මේ වගේ හිතටම දැනෙන moments අපේ preschool එකේදී ගොඩක් දකින්න හම්බෙනවා. ලොකු අයියලා දෙන්නෙක් පොඩි මල්ලිලා දෙන්නෙක්ට හරිම ආදරෙන් පාට ගන්න උදව් වෙනවා. preschool එකක් කියන්නේ ඉගෙන ගන්න විතරක් නෙවෙයි මේ වගේ ලස්සන බැඳීම් ඇති වෙන තැනක්. ටඩා! ඔන්න අපේ කට්ටියගේ drawings. ඉතින් guys, මේවා professional painters ලා ඇඳපු ඒවා වගේ perfect නෑ තමයි. හැබැයි මේ පුංචි ඇඟිලි තුඩු වලින් ඇඳපු එයාලගේ අහිංසක උත්සාහය මට නම් මහ මෙරක් වගේ. So, no judgments. Please. එයාලගේ පුංචි හැකියාවන් අගය කරමු. දැන් ඉතින් බඩගිනි වෙලාව. හැමෝම එකතු වෙලා හරිම ලස්සනට සතුටින් කෑම ටික කනවා. සෙල්ලම් කරන වෙලාවත් ආවා. පේනවා නේද ළමයි ටික සෙල්ලම් කරන සතුට? ඉන්ටර්වල් ඉවරයි. දැන් තියෙන්නේ අපේ පුංචි ස්ටාර්ස් ලගේ සෝලෝ සිංගින් පර්ෆෝමන්සස්. තනියම සින්දෝ කියනකට බලන්නකො මෙයාලගේ තියෙන හුරතලේ. සමහරුන්ට සින්දුව මැදදී අමතකත් වෙනවා. හැබැයි කොන්ෆිඩන්ස් එක නම් උඩරිමයි. One for the master, one for the day. Leaves down the lane. Good. Clap. මේ සතුට තමයි ගයිස් අපිට ඕනේ. දවස ඉවර කරන්න කලින් හැමෝගෙම මහන්සිය යන්නත් එක්ක ඔන්න සුපර් ඩාන්ස් පාටි එකක් දැම්මා. අන්තිමට මුළු පන්තියම ඩාන්සින් ෆ්ලෝ එකක් කළා. ඉතින් දවස පුරාම සතුටින් ඉගෙනගෙන සෙල්ලම් කරලා අපේ පැටවු ටික ගෙදර යන ලෑස්ති වෙන්නේ ආගමික වතාවත් කරලා මේ වගේ ලස්සන ප්‍රාර්ථනාවකින්. So guys, මං හිතනවා ඔයාලත් අපේ පුංචි පැටවුන්ගේ මේ සුන්දර දවස ගොඩක් enjoy කරන්න ඇති කියලා. Thank you for watching. See you soon. Bye bye.